welcome back to Lucky Girl Vlogs YouTube channel. කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා හැමෝම සතුටින් සනීපෙන් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. අද මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවා press on nails එහෙමත් නැත්නම් false nails කොහොමද හරියටම set කරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් පුංචි ලින්ක් තියෙනවා කරන්න. ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, videos වලට like කරන්න, comment කරන්න, ඔයගොල්ලෝගේ යාළුවෝ අතර මගේ videos share කරලා මට පොඩි motivation එකක් දෙන්න. ඒක මට පොඩි motivation එකක් නෙමෙයි, ලොකු motivation එකක්. හරි, අපි යමු වැඩි කතා නැතුව දැන් වීඩියෝ එකට. පළවෙනි step එක විදිහට අපිට තියෙන්නේ අපේ නියපොතු කපා ගන්න එක. මේ තියෙන්නේ දැන් press on nail set ගන්න කලින් මගේ නියපොතු ටික. මේ විදිහට nail cutter එකක් අරගෙන අපි ඇඟිලි 10ම නියපොතු කපා ගන්න ඕනේ. අපි මෙහෙම කොටට නියපොතු කපන්න හේතුව තමයි අපේ ඇත්ත නියපොත්ත දිගට තිබ්බම අපි set කරන press on nail එක ඉක්මනට ගැලවෙන්න බලනවා. සහ තව හේතුවක් තමයි මේ press on nail එක ඇතුලෙන් අපේ නියපොත්ත දිගට පේද්දි කැතයි ඒක. ඒ හේතුව නිසා තමයි අපි මේ විදිහට කොටට නියපොතු කපා ගන්නේ. ඊට පස්සේ ඔයාගේ nail cutter එකේ තියෙන nail file එක අරගෙන ඔයාගේ කපපු නියපොතු මෙන්න මේ විදියට සුමට කරගන්න. හරි, නියපොතු ටික කොටට කපාගෙන ඉවරයි. ඊළඟට දෙවෙනි step එක විදිහට අපිට තියෙන්නේ අපේ මේ cuticle එක පිටිපස්සට තල්ලු කරගන්න එක. මේක කරන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි cuticle පිටිපස්සට තල්ලු කරගත්තම මේ press on nails එක අපි set කරද්දී කියන්නේ false nails වගේ පේන්නේ නැහැ. අපේ ඇත්ත නියපොතු වගේ ලස්සනට සෙට් කරගන්න පුළුවන්. නීට් එකකට සෙට් කරගන්න පුළුවන් හින්දා තමයි අපි මේ cuticle ටික පිටිපස්සට පුෂ් කරන්නේ. cuticle පුෂ් කරන්න කලින් අපේ මේ cuticle එකට අපි සාමාන්‍යයෙන් use කරන cream ටිකක් හරි නැත්නම් cuticle balm එකක් හරි cuticle oil එකක් හරි නැත්නම් කොමාරිකා gel ටිකක් හරි නැත්නම් Vaseline petroleum gel එකෙන් හරි ටිකක් ගාගන්න. ගාලි ඉවර වෙලා ඊට පස්සේ පුෂ් කරන්න. ඔයාලා ළඟ තියෙනවා නම් මේ විදිහට cuticle pusher එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාලා නියපොතු කපපු නිය කටර් එක අරගෙන නිය කටර් එකේ මේ කෑල්ලෙන් පුළුවන් ඔයාලට මේ cuticle ටික push කරගන්න. මෙන්න මේ විදිහට Vaseline petroleum gel ටිකක් අරගෙන cuticles වලට හොඳට ගා ගන්න. ඒ විදිහට ගාගත්තට පස්සේ මේ විදිහේ cuticle pusher එකක් අරගෙන මේ cuticle එක තුවාල වෙන්නේ නැති වෙන්න හිමීට පිටිපස්සට තල්ලු කරන්න. ඒක හරි පරිස්සමෙන් කරන්න ඕනේ, තුවාල කරගන්න එපා. මම ඔයාලට නිය කටර් එකෙනුත් පුෂ් කරන විදිය පෙන්නන්නම්. මෙන්න මේ විදියට තුවාල කරගන්න නැති වෙන්න හරි පරිස්සමට පිටිපස්සට තල්ලු කරන්න. මේ ස්ටෙප් එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මේක කරොත් ඔයාලට නීට් එකට press on nails එක set කරගන්න පුළුවන්. ඒ විදිහට ඇඟිලි 10ම cuticles push කරගත්තට පස්සේ මේ ගාපු balm හරි cream හරි මොන හරි අපි cuticle push කරන්න ගාපු ඒවා ටික ඔක්කොම යවන්න ඕනේ. එක්කෝ සබන් දාලා දෙක හොදන් ආවත් කමක් නැහැ. නැත්තම් හොඳට මේ balm හරි cream හරි යන්න මේක හොඳට wet tissue එකකින් හරි පිහන්න ඕනේ. මම දැන් wet tissue එකකින් පිහනවා. අපි මේක පිහන්නේ මේ balm එක තියෙනකොට අපේ නියපොතු හරියට අලව ගන්න බැයික්මන්ට ගැලවෙනවා. ඒක නිසා තමයි අපි මේ balm එක හොඳට පිහන්නේ. oil එක, cuticle oil එක හරි, balm එක හරි, ගාපු gel එකක් හරි, cream එකක් හරි තියෙද්දි ඇලවෙන්නේ නැහනේ හරියට. ඒකින්ද මේක හොඳට පිහා ගන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එක තමයි මේ වගේ nail file එකක් අරගෙන අපේ මේ නියපොත්ත උඩ හොඳට මැද ගන්න ඕනේ. මේකට කියන්නේ nail bed එක. මේක උඩ මෙහෙම හොඳට මැද ගන්න ඕනේ. මේ නියපොත්තේ තියෙන shine එක යන්න තමයි අපි මෙහෙම මදින්නේ. එතකොට අපි අලවන නියපොත්ත ගොඩක් කාලයක් අපිට තියාගන්න පුළුවන්. හොඳට ඇලවිලා හිටිනවා. ඒක හින්දා තමයි මේක අපි මදින්න හේතුව. මේ ස්ටෙප් එකෙන් අපේ nail bed එකට හානි සිද්ධ වෙනවා තමයි. හැබැයි අපි මේක කරේ නැත්නම් අපිට අපි set කරන press on nails එක වැඩි කාලයක් තියාගන්න අමාරුයි. ඒ හින්දා තමයි මේ ස්ටෙප් එක අපි follow කරන්නේ. ඒක ඔයාලා අකමැති නම් මේ ස්ටෙප් එක නොකර ඉන්න පුළුවන්. හැබැයි මේ ස්ටෙප් එක කරොත් අපි යලවන නියපොත්ත අපිට ගැලවෙන්නේ නැතුව ගොඩ කාලයක් තියාගන්න පුළුවන්. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට false nails කඩෙන් ගන්නකොට nail file එකක් එනවා. එහෙම නැත්නම් ඔයාගේ ළඟ මේ nail file එකක් තිබ්බේ නැත්නම් මේකෙන් පුළුවන් ඕගොල්ලෝගේ මේ nail bed එක මේ විදියට file කරගන්න. මෙතන මේ දැති තියෙන කොටසෙන්. මේ විදියට නියපොතු 10ම හොඳට උඩ file කරගත්තට පස්සේ ඒකත් හොඳට පිහන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන ස්ටෙප් එක තමයි nails ටික set කරගන්න. මම අද ගන්න මේ nail set වලින් එකක්. මෙතන nail sets තියෙනවා colors 5කින්, පාට 5කින් තියෙනවා.
මේක මං ගෙන්න ගත්තේ තෙමු එකෙන්. මේකින් එකක් තමයි අද මං සෙට් කරන්නේ. මෙතන තියෙනවා පාට පහක්. මෙතන එකක් ගැලවිලා තියෙන්නේ. ඒක මගේ ළඟ තියෙනවා. මට හිතෙනවා මේ පහෙන් මේක අද සෙට් කරන්න. මේ කලර් එක. අපි මේක සෙට් කරමු. ඒකට අපිට ඕනේ මේ වගේ glue stickers. මේකත් මං ගෙන්න ගත්තේ තෙමු එකෙන්මයි. සමහර nail set ගන්නකොට nail set එකටම මේ glue stickers උයි nails උයි මේ file එකයි හම්බෙනවා. මෙන්න මේ glue sticker එකෙන් තමයි මම අද අලවන්නේ. මේ glue stickers නැත්තම් අපිට පුළුවන් මේ විදිහේ liquid glue එකක් අරගෙන nail එක අලවන්න. liquid glue එකෙන් අලවනකොට නියපොත්තට වෙන හානිය ටිකක් වැඩි. ඊට සාපේක්ෂව glue sticker එකෙන් අලවනකොට නියපොත්තට වෙන හානිය අඩුයි. ඒ හින්දා මම අද මේ glue sticker එක තමයි use කරන්නේ. අපි දැන් අපේ නියපොතු වලට ගැලපෙන size එක හොයාගන්න තමයි හදන්නේ. අපේ නියපොත්තට මෙහෙම මේ press on nail එක තියලා බලන්න size එක මොකද්ද කියලා. අපේ නියපොත්තට ගැලපෙන sizes ටික ඊට පස්සේ වෙන් කරලා තියාගන්න. එක අතක ඇඟිලි පහට හොයාගත්තට පස්සේ ඒ size එකම අනිත් ඇඟිලි පහටත් ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට තියලා බලලම ගන්නත් පුළුවන්. හරි, මෙන්න මේ විදිහට මම නියපොතු 10 තෝරගත්තා. ඊට පස්සේ ඒ විදිහටම මේ glue sticker එකත් අපිට නියපොත්තට ගැලපෙන size එක මොකද්ද කියලා තෝරගන්න. මේ විදිහට glue sticker එක අරගෙන ඒක උඩ තියෙනවා කොලයක්. ඒ කොලේ මෙහෙම ගලවලා අයින් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම ගලවලා අයින් කරන්න පුළුවන්. අපේ නියපොත්තට චූටි ඇඟිල්ලේ ඉඳලා පටන් ගන්න. අපේ නියපොත්තට ගැලපෙන ස්ටිකර් එක අරගෙන අලවන්න තියෙන්නේ. මෙන්න මෙහෙම ගත්තා. අරගෙන මේ ස්ටිකර් එක දෙපැත්තම ඇලවෙනවා. ඒක ඔයාලට මේ අතින් මෙහෙම කරන්නත් පුළුවන්. නැත්නම් ට්වීස් එකක් අරගෙන ට්වීස් එකෙන් කරන්නත් පුළුවන්. මෙන්න මෙහෙම අලව ගන්න. දැන් මේ උඩ කොලේ ගලවලා අයින් කරන්න පුළුවන්. මේක අලවලා හොඳට ඇඟිල්ලට තද කරන්න. මේ කියුටිකල් එක හරිය එහෙම මේ හොඳට කියුටිකල් එක අස්සට ස්ටිකර් එක දාන්න. ඒ විදිහට ඇඟිලි 10ම සෙට් කරගන්න ඕනේ. මේ ඇතුලේ ආ බබල්ස් හිටින් නැති වෙන්න, වායු බුබුලු මේක ඇතුලේ නැති වෙන්න හොඳට අතින් මෙහෙම තද කරලා අලව ගන්න. හරි, ඇඟිලි 10ටම මෙන්න මේ විදිහට glue stickers අලව ගන්න. ඊට පස්සේ අපි දැන් තියෙන nails එක සෙට් කරගන්න. දැන් මේ කොලේ උඩින් ගලවලා අයින් කරන්න. එතකොට glue sticker එක ඉතුරු වෙලා ඉටි කොලේ අයින් වෙනවා. චිකින ඇඟිල්ලේ ඉඳලා පටන් ගන්න. ඒක ලේසි. මොකද මාපට ඇඟිල්ලට ඉස්සෙල්ලාම ලැබුවොත් අමාරුයි අපිට මේ ඒකේ නියපොත්ත තියාගෙන අනිත් ඒ වලින් වැඩ ටික කරන්න. මෙන්න මෙහෙම කියුටිකල් එක අස්සට නියපොත්ත හිටින විදියට ඔයා නියපොත්ත සෙට් කරගන්න. එතකොට false nails දාලා කියලා පේන්නේ නැහැ. natural nail එක වගේ තමයි පේන්නේ. මෙහෙම හොඳට ඊට පස්සේ අතින් තද කරගන්න. ඊළඟට ඊළඟ අත. මේ ඉටි කොලේ ගලවලා අයින් කරා. nail එක ගත්තා. හොඳට තද කරන්න මෙහෙම. nail එකෙන් එළියට ස්ටිකර් එක ඇවිල්ලා තිබ්බොත් කතුරක් අරගෙන ඒ ටික කපලා අයින් කරන්න. මාපට ඇඟිලි දෙකේ අපි අන්තිමට අලවමු. දැන් අනිත් ටික අලවගෙන එමු. අනිත් අතේ. මේ ඇඟිලි 4 ඉවරයි. දැන් මාපට ඇඟිලි දෙකට අලවමු. මෙන්න මේ විදියට නියපොතු 10ටම nails ටික අලව ගත්තට පස්සේ ආයෙ පොඩ්ඩක් ඇලවිලා නැති තැන් ඇලවෙන්න චුට්ටක් ඇඟිලි 10ම මෙහෙම පොඩ්ඩක් තද කරන්න. එතකොට කොතනක හරි ඇලවිලා නැත්නම් ඒ ටික පොඩ්ඩක් ආයෙ ඇලවෙන්න.
මේ විදිහට ඇඟිලි 10ටම නියපොතු ටික අලවගත්තට පස්සේ අන්තිම ස්ටෙප් එක විදිහට අපිට තියෙන්නේ බොඩි ක්‍රීම් ටිකක් හරි හෑන්ඩ් ක්‍රීම් ටිකක් හරි නැත්නම් ඇලෝවෙරා ජෙල් එකක් හරි ගාලා ඉවර කරන්න. මම ක්‍රීම් ටිකක් ගන්නවා. ෆයිනල් ස්ටෙප් එක තමයි මේ. හරි. ඔයාලට පේනවද? දැන් මේ ආටිෆිෂල් වගේ නිකන් ෆෝල්ස් වගේ නියපොතු පේන්නේ නැහැ. නිකන් ඇත්ත නියපොතු වගේම තියෙනවා. මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා ඉවර වෙලා ඕගොල්ලෝ ප්‍රෙස් ඔන් nail සෙට් කරගත්තොත් ගොඩ කාලයක් තියාගන්න පුළුවන්. දවස් 5කට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. මේව දාලා තිබ්බ කියලා කිසිම අපහසුාවක් නෑ. ඔයගොල්ලෝ දන්නවනේ. නාන්න, ගෙදර වැඩ කරන්න ඒවලට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි සාමාන්‍යයෙන් නියපොතු වවලා තියනවා වගේ තමයි. ඉතින් අපි නියපොතු වැවුවම අපි නියපොතු පරිසම් කරගන්නවනේ, කැඩෙන්න නොදී, කොහෙවත් වැදෙන්න නොදී. ඒ විදිහටම මේ කැලවුවට පස්සේ ඉතින් අත කොහෙවත් වද්ද ගන්න නැතුව එහෙම තියාගන්න. ඒතකොට කිසිම තුවාලයක් එහෙම වෙන්නේ නැහැ. අනිත් එක මේකෙන් මොන හරි අත කොයි හරි ගිහිල්ලා වැදුනොත් ඇක්‍රිලික් nails, gel nails දානවා දැම්මම කොයි හරි අත ගිහිල්ලා වැදුනොත් නියපොත්තත් එක්කම ගැලවිලා යනවානේ. එහෙම හානියක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් හයියෙන් වැදුනොත් ඉතින් මේ nail එක විතරක් ගැලවිලා යයි. නැත්තම් එහෙම ලොකු හානියක් වෙන්නේ නැහැ. හරි. දැන් අපේ වැඩේ ඉවරයි. ලොකු වියදමක් නැතුව ගෙදරදිම අපිට පුළුවන් මේ විදිහට press on nail set කරගන්න. මෙහෙම nails දාලා ඔෆිස් යන්න පුළුවන්, පාටි එකකට යන්න පුළුවන්, වෙඩින් ෆන්ක්ෂන් එකකට යන්න පුළුවන්, ඕන තැනක ගිහිල්ලා එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේක අපිට කාලයක් තියාගන්නත් පුළුවන්. දවස් 5ක් 6ක් 7ක් එහෙම ඒ තමන් ඉතින් පරිස්සම් කරන විදිය අනුව තමයි. මෙහෙම තිබ්බා කියලා නාන්න අපහසුාවක්, එහෙම වැඩ කරන්න අපහසුාවක් කිසිම දෙයක් නැහැ. අදට එහෙනම් වීඩියෝ එක ඉවරයි. මම හිතනවා ඔයගොල්ලෝ චූටි හරි ටිප් එකක් ඉගෙන ගන්න නැති කියලා අද. ගොඩක් අය මේක දන්නව ඇති. නොදන්න කෙනෙක්ට ගන්න පුළුවන් පුංචි හරි දෙයක් තියෙනවා නම් ගන්න. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, මට like එකක් දාන්න, comment කරන්න, මගේ වීඩියෝ එක යාළුවොත් එක්ක share කරන්න. ඒක මට ගොඩක් වටිනවා ඇත්තටම. Thank you so much වීඩියෝ එක ඉවරනකම් බලන් හිටියට. එහෙනම් මම අද ගිහිල්ලා එන්නම්. Bye. මම ඔයාලගේ ආදරණීය lucky girl. Ciao.